ඉතින් ඔන්න ගොඩක් අය ඉල්ලලා තිබුණේ BMW බයික් එකක්. ඉතින් ඔන්න ඉල්ලපු අයට අද මං ගෙනාවා BMW S1000 single R 2015 බයික් එකක්. ඉතින් මේක ප්‍රයිස් එක වීඩියෝ එකක් අන්තිම. ඉතින් මේ බයික් එක චීස්ම කන්ඩිෂන් එක තියෙනවා වගේම තමයි. ඔයාලා මේ බයික් එකේ ප්‍රයිස් එක අහුවොත් ඇත්තටම පුදුම වෙයි. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි කොහොමද මේ බයික් එකේ ස්පෙસિෆිකේෂන්ස් වලට යමු. ඉතින් අපි මේ බයික් එකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් වලට આવතොට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ quick high tech brand එකෙන් ආෆ්ටර් මාකට් ප්‍රයිස් එකක් වගේම තමයි. Austin Racing brand එකෙන් මෙන්න මේ විදිහේ exhaust system එක. අපි දැන් මේකේ sound එක check කරලා බලමු. ඉතින් මේ බයික් එකේ appearance එක මොකක්ද පේනවද? මේකේ body work එකේ ඉඳලම මේ බයික් එකේ හැම දෙයක්ම චීස්ම කන්ඩිෂන් එක තියෙනවා. ඉතින් මේ බයික් එකේ engine specifications වලට යන්න කලින් කියන්න ඕනි මේ බයික් එකට stock quick shift එකකුත් එනවා. ඉතින් මේ බයික් එකේ engine specifications වලට આવොත් මේ බයික් එකේ engine එක 999cc engine එකක්. ඒ වගේම තමයි මේ engine එක 6 speed gearbox එකක් යන liquid cool engine එකක්. මේ බයික් එකේ max power එක RPM 11000කදී horsepower 160. හොඳම scene එක තමයි මේ බයික් එකේ බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100 කියන වේගයට ලං වෙන්න ගත වෙන්නේ තප්පර 3.5ක් වගේ ඉතාම සුළු කාලයක්. ඒ වගේම තමයි බයික් එකේ top speed එක පැයට කිලෝමීටර් 260ක් විතර වෙනවා. මේ බයික් එකේ front එකට ගියොත් ඔයාලට මේ බයික් එකේ mileage එක කිලෝමීටර් 6641ක් විදිහට බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ front and rear brake system එක අපිට Brembo ABS brake system එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බයික් එකේ tyre conditions වලට આવොත් මේකේ front and rear tyre conditions අපිට 90% condition එකක් බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ paint එකේ ඉඳලම මේ බයික් එකට යන හැම stock part එකක්ම අපිට best condition එකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ බයික් එකේ mileage එක genuine mileage එක තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ මාකට් එකේ R1 බයික් එකකුත් දැන් ලක්ෂ 20ක් වගේ මුදලක් වෙනවා. ඉතින් ඔයත් R1 එකක් ගන්න ඉන්න කෙනෙක් නම් R1 එකට වඩා ගොඩක් හොඳ බයික් එකක් තමයි මේ BMW S1000 single R කියන බයික් එක. ඉතින් මේ cheese condition තියෙන BMW S1000 single R බයික් එකේ price එක වෙන්නේ ලක්ෂ 20යි 50. පුදුමයි නේද? නෑ. ඉතින් මේ බයික් එකේ price එක තමයි මම කිව්වේ. ඉතින් ඒ වගේ price එකකට මේ බයික් එක ගන්න කෙනා නම් පට්ටම ලක්. ඉතින් මේ බයික් එක purchase කරන්න කෙනෙක්ට මම description එකේ මේ බයික් එක ගැන සහ මේ බයික් එක ඕන කරන details හැම දෙයක්ම දාලා තියෙනවා. ඒකේ තියෙන WhatsApp number එකට message එකක් දාලා ඔයාලා මේ බයික් එක ගැන තව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 20කට ආසන්න මුදලක් දීලා R1 එකක් ගන්නට වඩා ඒහා සමානම ගාණක් දීලා මෙන්න මේ වගේ BMW බයික් එකක් ගන්න එක කොච්චර හොඳයිද කියන එක මම ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඉතින් වැඩි කතා ඕන නෑ. දැන් අපි මේකේ ස්මූත්නස් එක චෙක් කරලා බලමු.